කජු තිබුණ විතරයි තිබ්බේ. කඩු එකක් කැවුණා මට. පැණි රහක්ෙන් මේ අහුවෙන්නේ නැහැ මම දියලා තියෙන්නේ. මේ බලපන් මේ හැඳි වලින් කන්න පුළුවන්ද කියමු. අද අපි try කරන්නේ පැණි කජු. ඉතින් guys අද අපි කම්පෙයාර් කරන්න යන්නේ පැණි කජු අයිස්ක්‍රීම් එකනේ. පැණි කජු එකක් මැජික් එක අනිත් එක පැණි කජු කියන්නේ කිතුල් පැණි. ඔව් මේක කිතුල් කිතුල් දෙන්නේ කිතුල් කජු. මේක කිතුල් අයිස්ක්‍රීම් කියලා දෙන්නේ කිතුල්ම තමයි. කිතුල්ම තමයි මේ බලමු අපි try කරමු. ගයිස් අපි මුලින්ම try කරමු කොත්මලේක කොහොමද රස කියලා බලමු. ක්‍රිස්ප් වෙන මේ වගේ තමයි ඉතින් රයිස් උඩ. මම මොකක්ද කජු තිබුණ විතරයි තිබ්බේ. කජු එකක් කැවුණා මට. හදපන් කරන්නේ පැණි කන්නේ. මේ හැන්ඩයින් ගෝන්න මේ කන්න මේ හැලෙනවා. වට පැණි රහක් කියලා ඔව් යට ටිකේ තමයි පැණි තියෙන්නේ. අර වඩන පැණි පැණි රහක්ෙන් මේ අහුවෙන්නේ නැහැ මම දියලා තියෙන්නේ. මේ බලපන් මේ හැඳි වලින් කන්න පුළුවන්ද කියමු. අවුලක් නැහැ නේ. කිතුල් රහේනේ කිතුල් පැණි තමයි මේ. හැබැයි කජු කජුන් කැවුන්නේ අපිට හරියට. එනි කජු කිව්වට කජු කැවුන්නේ. එක ගෑල්ලක් කැවුණා මට. මෙහෙමයි රුපියල් 100ට මේ පැණි කජු පිරෙන දෙන්න බෑ ඕකේ. ඒකත් ඇත්තනේ. මේ ඔච්චර තමයි ඉතින්. හොඳ අවුලක් අවුලක් ලොකු අවුලක් නැහැ. හරි ගයිස් ඊට පස්සේ අපි try කරමු මැජික් එක. මේනම් පේන කජු දිනනවා උඩන්නේ. ගයිස් මේ වගේ තමයි තියෙන්නේ. ඒක නම් කජු කොට පේන්න පේන්න තියෙනවා. තියෙනවනේ. කලයකටම වඩන්නේ කජු පේන්න තියෙනවා එකේ මේ බලමු රස කොහොමද කියලා. රස කොහොමද කියලා. බලමු කොහොමද දැනෙන්නේ. රසයිද? යෝගට් රහක් දැන්. යෝගට් මේ අයිස්ක්‍රීම් ඉනවා. ඒක හැබැයි මේ රහයි අනිත් ඒවා. අයිස්ක්‍රීම් එකේ කිරි රහ තියෙනවා. කිරි රහ කියන්නේ ඒක යෝගට් රහ. යෝගට් රහ නවා. කිරි රහක් තියෙනවා. හොඳට කිරි රහ තියෙනවා අයිස්ක්‍රීම් එකේ. ඇත්තට මේ කිරි ඒක රසයි. කජුත් තියෙනවා. රහ ඒක කරනවා. පාටෙන් යෝගට් රහනේ. කිසිම රහක් දැනෙන්නේ නැද්ද? යෝගට් රහ දැන්. යෝගට් රහ දැනෙනවා. හරි ගයිස් ඉතින් අපි දෙකම try කරලා බලුවා. මගේ choice එක නම් මැජික් එක. මැජික් තමයි ඉතින්. මැජික් කිරි රහයි මැජික් එකේ රසය ඔක්කොම කියන්නේ කජුත් හොඳට තියෙනවා. එතකොට අයිස්ක්‍රීම් එකක් ගොඩක් කිරි රහයි. කිරි රහයි. කිරි රහට තියෙනවා රසයි. සවාට යෝගට් රහක් ඉන්නේ. ඔව්. ඔයාලත් දෙතුන මැජික්ද කොත්මලේද? මැජික්. මැජික් හොඳයිද? ඔව්. ඔයාලා මේව try කරලා ඇති. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් අමතක නොකර. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එකට like එකක් දාන්න. අපි ගිහින් එන්න. Bye.